ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාවම වෘක්ෂ YouTube channel එකට. ඉතින් අපි මේ පාර හිතුවා අපි මෙච්චර දවසක් කතා කරපු දේවල් වලින් ටිකක් වෙනස් දෙයක් ඕගොල්ලෝ එක්ක කතා කරන්න. ඇත්තරම අපි මේක ගේන්නේ වීඩියෝ සීරීස් එකක් විදිහට. අපි එදිනෙදා ගනුදෙනුවලදී මුදල් නෝට්ටු කොච්චර පාවිච්චි කළත් හරියට දන්නේ නැහැ නේද කවුද මේ මුදල් නෝට්ටු වල ඉන්න සත්තු කියලා. එහෙනම් අපි මේ වීඩියෝ සීරීස් එකේදී ඉගෙන ගමු කවුද ඇත්තටම මේ මුදල් නෝට්ටු වල ඉන්න සත්තු කියලා. ඉනි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න කියලා. මුලින්ම අපි පොඩි අවබෝධයක් ගමු වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිතා වන මුදල් නෝට්ටු පිළිබඳව. 1950 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත කිරීමේ අනතුරුව මේ දක්වා තේමා 11ක් යටතේ මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කරලා තියෙනවා. අපි දැන් ගනුදෙනු කරන්නේ 2010 වසරේදී නිකුත් කරන ලද 11 වන මුදල් නෝට්ටු කාණ්ඩයයි. මේකේ තේමාව තමයි සංවර්ධනීය සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් කියන එක. අපිට මුදල් නෝට්ටු වලේ ප්‍රධාන වශයෙන් සතුන් වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි පක්ෂීන් සහ සමනලුන්. මේ අතරින් අද අපි කතා කරන්නේ රුපියල් 20 නෝට්ටුවේ ඉන්න පක්ෂියා ගැන. වෙන විදිහකට කියනවා නම් පඩුවන් බස්සා. එහෙමත් නැත්නම් පඩුකන් බස්සා ගැන. ඔටුස් තිලෝහොෆ්මාන් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පඩුවන් බස්සා පළමු වරට නිරීක්ෂණය කරන ලද්දේ පක්ෂී විද්‍යා පරීක්ෂක දීපාල් වරකාගොඩ මහතා විසිනි. 1995 වසරේදී පළමු වරට නිරීක්ෂණය කරනු ලැබූ පඩුවන් බස්සා 2001 වසරේදී නිශ්චිතව හඳුනාගත් අතර 2004 වසරේදී ශ්‍රී ලංකාවේ 21 වන ඒකදේශික පක්ෂියා ලෙස නාමාවලියට එක් කරන ලදී. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ කිතුල්ගල සිංහරාජ වැනි වනාන්තරවල ගැවසෙන මෙම බකුසු විශේෂය ඉතා කෙටි ගෙල පඩු නොහොත් තඹ නැතිනම් ලාදුඹුරු පැහැති කුඩා කළුතිත් සහිත පිහාටු තැඹිලි හා කළු පැහැති නෙත්‍යුවල සුදු පැහැති හොට සහ පාද යන ලක්ෂණ වලින් යුක්ත වේ. වැඩුණු පඩුවන් බස්සෙක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 16ක් 17ක් පමණ වේ. කෘමියන් සලබයින් වැනි සතුන් ආහාරයට ගන්නා පඩුවන් බස්සා උදෑසන කාලයේදී ආහාර සොයා එලිබසී. අපි දැන් අහමු මේ පඩුමන් බස්සාගේ හඬ මොන වගේද කියලා. නමුත් අවාසනාවකට මේ පක්ෂියා රතුදත්ත වාර්තාවට අනුව වදවී යාමේ තර්ජනයට මුහුණ දෙන පක්ෂියෙක්. ඉතින් අනාගතයේදී මේ පක්ෂීන්ද 20 නෝට්ටුවට විතර සීමා නොකර ඒ පක්ෂීන්ව ආරක්ෂා කර ගැනීම අපි හැම දෙනාගේම වගකීමක්. ඒ වෙනුවෙන් මේ පක්ෂීන් ජීවත් වන වනවැස්ම ආරක්ෂා කර ගැනීමට හැමෝම තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන්න කියලා වෘක්ෂ අපෙත් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. නෝට්ටුවක ඉන්න තවත් සතෙක් ගැන විස්තර අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එතකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.